ඔබතුමිය හොඳට මතක තියාගන්න සමහර ස්වාමින් වහන්සේලා පවා ඉන්නවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබිච්ච සිවුර පොරවගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබෙන දාන ටික වළඳලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබිච්ච පන්සලේම ඉඳගෙන බුදුරජාණන් වහන්සේට ලැබෙන ගිලම්පස ටිකම වළඳලා මේ මයික් අරගෙන ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා කියන මොකද්ද ලොකු දාන නම් දෙන්න ඕනේ නෑ චුට්ටක් තිබ්බහම ඇති ලොකු දාන මිනිස්සු දෙනවා නම් දෙන්නේ මොකක්ද අත්ති ඉටං මහා දානයන්ගේ විපාක ඇත කියලා විශ්වාසය නිසා එසම් මතක තියාගන්න රුවන්වැලි සෑයට වේවා වෙනත් සෑයකට වේවා බුදු පිළිම වහන්සේ නමකට හෝ වේවා ඔබේ ශ්‍රද්ධාවේ මට්ටමටයි ඔබ පින්කම් කරන්නේ. ඉතින් ශ්‍රද්ධාව වැඩි මිනිස්සු 84000ක් ක්‍රියාහාර පූජා කරනවා කියන එක ඒ මනුස්සයර කොච්චර කුසලයක් දිනු වෙනවද? ඒ අය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මහා බල සම්පන්න දෙවිවරු බවට පත් වෙනවා. ඊළඟට කෙනෙක් කල්පනා කරනවා ඉතින් ස්වාමින් වහන්සේ එහෙම කරන එකේ දුගී මගී යාචකාදීන්ට දුන්නා නම් හොඳ නැද්ද? ඇත්තටම හොඳයි. කොහොමද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරන පූජා කරලා ඉවර වෙලා හරිද අර දුගී මගී යාචකයින්ට දෙනුනේ. ඇයි අපි වෙනුවෙන් S2 දන් දීපු, මස් දන් දීපු, ඉස් දන් දීපු, කෙස් දන් දීපු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. මහත්මිය මම ඔබතුමියගේ මෙහෙම ඇහැට ඇඟිල්ලෙන් යන්නොත් ඔබතුමියට ඉන්න පුළුවන්ද? බෑනේ. හැබැයි මං වෙනුවෙන් ඔබ වෙනුවෙන් අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් ආත්ම භාවයේ දුගියෙක් ඇහැ ඉල්ලගෙන එන වෙලාවේ මොකද කරන්නේ? ඇහැ ඇතුළට මේ ඇස් පිය ඇතුළට ඇඟිලි ටික දාලා ඉවරලා ඇහැ ගලවලා මේ ඇස් බෝලේ ගලවලා එළියට අරගෙන දන් දුන්නා මොකටද? මතු බුදු බව පතා. මොකටද මතු බුදු බව පතන්නේ? මුත්තෝහං මෝචයේ පරේ මම මිදිලා අනිත් අයත් මුදවන්න. කවුද එහෙම කරන්නේ? අපේ අම්මා තාත්තවත් එහෙම කරන්නේ. බුද්ධෝහං බෝධිස්සාමි මම බුදු වෙලා අනිත් අයට අවබෝධපත් කරන්නේ. තින්නෝහං තාරිස්සාමි මම තරණය කළා අනිත් අය තරණය කරවන්න. බලන්න කොයිතරම් ශ්‍රේෂ්ඨ අදහස්ද කියලා. එහෙම කල්පනා අපිට මේ ඇහැට ඇඟිල්ල ලං කරනවා. අපි ඇස් දන් දෙන කොහොමද? මැරුණට පස්සේ සත්‍යය ගලවගෙන යන්න. ඒකත් මැරුණට පස්සේ කියන්නේ ජීවතුන් අතර ඉඳිද්දී අතවත් තියන්න දෙන්නේ. එහෙම එකක් නෙවෙයි බෝසතාණන් වහන්සේ කළේ ඇහැ මෙහෙම තියෙද්දිම ගලවලා දන් දුන්න. ඒ කවුරු වෙනද සමන්ති මහත්මිය? ඒකාන්තයෙන්ම අපි වෙනුවෙන්. එසේනම් එහෙම කරපු බුදුහාමුදුරුවන්ට අපි දන් දෙනවා නම් කොහොමද දන් දෙන්න ඕන? පාත්‍ර 84000ක් දීලත් මදි. ප්‍රමාණවත් නැහැ. දෙන් අනිත් එක තමයි ගෙවල් වල මම මේ කතාව නිවැරදි කරන්න ඕනේ. ගෙවල් වල ඔබ බලන්න දැන් බොහෝ ගෙවල් වල තියෙන කොහොමද? ආකල්ප දුර්වලයි. ගෙදර බිත්ති මුල්ලක නිකන් ෆුඩ් බෝඩ් එකක් වගේ එකක් හදලා නේ ඇස්බෙස්ටස් තහඩුවක් ගහලා බිත්තියේ තුන් මුල්ලක බුදුහාමුදුරුවෝ යාන්තම් තියලා තියෙනවා. බුද්ධ පූජාව තියෙන මෙන්න මේ වගේ චූටි භාජනවල. ප්ලාස්ටික් කප්පල. ඒවත් මල කඩ කාපු පාට නේ දැන් අපි දැකලා තියෙන බෝධින් වහන්සේලා ගාව බෝධි පූජාව තියෙනවා ඇලුමිනියම් චූටි කප් ටික. සාමාන්‍යයෙන් කුරුල්ලෙකුට වතුර බොන්න මදි ඒක. නේ ඒකේ පැහැයත් අවුරුදු ගානකින් පිරිසිදු කරලා හොදලා නැහැ. මං අහන චූටි ප්‍රශ්නයක්. සමන්ති මහත්මිය ඔබතුමියගේ ගෙදරට එහෙම නැත්නම් අපේ මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්ගේ ගෙදරට ගමේ ඉන්න ප්‍රාදේශීය සභා മന്ത്രിතුමා ආවොත් කොහොමද සලකන්නේ? ගෙදර තියෙන භාජනවල අල්මාරිය කැබිනට් එක ඇතුලේ දාලා තියෙන හොඳම බඩු සෙට් එක අරගෙන දෙනවනේ නේ. වතුර එකක් දුන්නොත් දෙන්නේ හොඳම වීදුරේ හොඳම ග්ලාස් එකේ. තුන් ලෝකාග්‍ර වෙච්ච කාම ලෝකයට රූප ලෝකයට අරූප ලෝකයට කියන තුන් ලෝකයටම අගරජ වෙච්ච අර ප්‍රාදේශීය සභා മന്ത്രിතුමාට තරම්වත් සලකන්නේ නැහැ අපේ අය. නේද? එහෙනම් මතක තියාගන්න අපේ බුදුරජාණන් වහන්සේට අපේ අය සලකනවා මදි.